ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. සෙනසුරාදා කියලා කියන්නේ ඉතින් අපේ ගෙදර සාමාන්‍යයෙන් 3 දෙනාම ඉන්න දවසක්. ඉතින් මම හිතුවා අද රැට බත් කන්නේ නැතුව ඉන්දියාප්ප හදන්න ඕනේ කියලා. ඉන්දියාප්ප කන්න අපි කවුරුත් කැමතිනේ. ඒ වගේම ඉතින් ඉන්දියාප්ප හදන්න අපි හැමෝම දන්නවනේ. ලංකාවෙන් පිට ජීවත් වෙනකොට අපිට ලංකාවේ රසම රස කෑම ගොඩාක් මග හැරෙනවා. ඒ නිසා ඉතින් මම නම් මට පුළුවන් හැම වෙලාවෙම මගේ ආදරණීයන්ට රසම රස කෑමක් හදලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. මගේ දෝනි මැනිකත් හරි ආසයි ලංකාවේ කෑම කන්න. එයා මෙහි හිටියට අපි හැම වෙලාවෙම යාට පුරුදු කරන්නේ ලංකාවේ කෑම කන්න තමයි. අපේ දෝනි මැනික ලංකාවේ කෑම වලින් ඉන්දියාප්ප, පොල් රොටි, තෝසේ, වඩේ, රෝල්ස්, කට්ලට් වගේ කෑම ಜಾති කන්න එයා හරිම ආසයි. ඔයාලටත් ඉතින් ඉන්දියාප්ප වංගෙඩියයි, ඉන්දියාප්ප වට්ටි ටිකයි, ස්ටීමරයයි තියෙනවා නම් ඉන්දියාප්ප හදාගෙන කන එක හරිම ලේසි වැඩක්. මම හදන කෑම වර්ග බලන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මේ ශ්‍රී ලංකා කෑම පිටුව කියලා අපේ Facebook page එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. මම ඉන්දියාප්ප කන්න හැදුවේ සැරට ගම්බිරිස් දාපු රසම රස පොල් සම්බෝලයකුයි, කිරිම කිරි රසට හදපු පරිප්පුවකුයි, තව චිකන් ග්‍රේවි එකට සමාන රසම රස ග්‍රේවි එක. ඉන්දියාප්ප එකටම ගැලපෙන රසම රස ඉඟුරු දාපු ප්ලේන් ටිකක් බොන්නත් ඉතින් අපි අමතක කරේ නැහැ. අපේ ගෙදර ඉතින් රසටම ප්ලේන් ටී හදන්න පුළුවන් අපේ සුදුට තමයි. එයාට මාරම රසට ප්ලේන් ටී හදන්න පුළුවන්. එහෙනම් අද අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් channel එක subscribe කරලා, like කරලා, comment කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.